Hello everyone, welcome back to my YouTube channel. අද වීඩියෝ එක නම් ඔයාලට ගොඩාක්ම වැදගත් වෙයි කියලා හිතනවා. අද මම ඔයාලට කියලා දෙන්නම් acrylic nail set එකක් කොහොමද හරියටම දාගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනියටම මේ තියෙන nail tips එක එක විදිහ ඒවා තියෙනවා. මේ තියෙන C tip එක. මේක අපේ නියපොත්තට සම්පූර්ණයෙන්ම අලවන්නේ නැහැ. අපේ නියපොත්ත ඉවර වෙන තැනින් තමයි මේක අලවන්නේ. එතකොට මෙන්න මේ මම දැන් පෙන්නන ටිප් එක අපේ සම්පූර්ණ නියපොත්තට අලවන්න පුළුවන්. මේක ෆුල් ටිප් එකක්. මම මේවා අඩුවට ගත්තේ ගොඩක්. මම ගත්තේ AliExpress එකෙනුයි Temu එකෙනුයි. ඔයාලටත් පුළුවන් අඩුවට ගන්න. මම අද යූස් කරන්නේ acrylic set එක දාන්න C tip එක තමයි. මේ දැන් පෙන්නන එක නෙවෙයි. හරි. අපි ඉස්සෙල්ලාම අපේ nails වල තියෙන cuticle push කරලා cuticle කපාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි හොඳටම finish එක ලස්සනට එන්නේ. ඒ නිසා ඔයාලත් nail set එකක් දාද්දී හොඳට cuticle එක push කරලා cuticle එක කපලා ගන්න. මේ වැඩේ කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අර cuticle එක තියෙන තැන ගොඩාක්ම sensitive. ඒ නිසා ඉක්මනට තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා හරිම පරිස්සමින් මේ දේවල් කරන්න. මේ විදිහට cuticle remove කරලා nail එක හොඳට clean කරලා ගත්තාම අපි දාන acrylic set එක neat එකට ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලාම මේ වැඩේ ඔයාලා මතක් කරලා ඉන්න. හරිම පරිස්සමට කරගන්න. අනිත් දේ තමයි ඔයාලා C tip එක use කරනවා නම් ඔයාලගේ client ගේ හරි ඔයාගේ හරි nails cut කරලා ගන්න කොටටම. ඊළඟට nail cleanser එකක් use කරලා අර නියපොතු වල වැටිලා තියෙන dust එක එහෙම හොඳට clean කරලා ගන්න මේ විදිහට. ඊළඟ වැඩේ තමයි අපි ටිප් එක අපේ nail bed එකට අලව ගන්න ඕනේ. අපේ natural nail bed එකේ shine එක තිබ්බොත් මේක පොඩ්ඩක් අලව ගන්නත් අමාරුයි. ඒ වගේම ඇලවුවත් ඉක්මනටම ගැලවෙන්න බලනවා. ඒ නිසා අපි මේ අපේ natural nail bed එක පොඩ්ඩක් ෆයිල් කරලා ගන්න ඕනේ. ගොඩක් ෆයිල් කරන්නේ නැහැ. පොඩ්ඩක් ලාවට ෆයිල් කරලා අර shine එක පොඩ්ඩක් remove කරලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් acrylic set එකක් දාන්න salon එකක සාමාන්‍යයෙන් 5000ක් 6000ක් අතර price range එකක් තමයි තියෙන්නේ. මම දන්න විදිහට නම් ඔයාලා salon වලට ගිහිල්ලා nails දාන කෙනෙක් නම් ඇත්තටම ඔයාට ඒ සල්ලි ඉතුරු කරගෙන ඒ සල්ලි වලින් මේ බඩු ටික අරගෙන ගෙදර ඉඳලාම ඔයාලට nails දාගන්න. ඒ විතරක් නෙමෙයි මේක හරියටම කරන්න පුරුදු වුණාට පස්සේ ඔයාලට ගෙදර ඉඳලාම හොඳ ඉන්කම් එකක් හදාගන්නත් පුළුවන්. මම මේ විදිහට nails දාන kit ඔක්කොම වගේ ගෙන්න ගත්තේ Temu එකෙනුයි AliExpress එකෙනුයි. ඊට අමතරව පොඩි බඩුවක් කොළමිනුත් ගත්තා. හැබැයි ගොඩක්ම ගෙන්න ගත්තේ online. ඔයාලත් හරියටම reviews එහෙම බලලා order කරලා ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ මම ගෙන්න ගත්ත දේවල්. ඊළඟට ආයමත් nail cleanser එක use කරලා මම මේ විදිහට dust එක පිහදාලා ගන්නවා. මේ විදිහට process එක යනකොට ඔයාලා nails වල dust එක රැඳෙන්න දෙන්න එපා. හැම වෙලේම එක cleanser එකක් use කරලා clean කරලා දාන්න. ඊළඟට client ගේ හරි ඔයාගේ හරි nails වලට හරියන size එක තෝරලා nails ටික වෙන් කරගන්න ඕනි ඉස්සෙල්ලා. මෙන්න මේ tip එක මෙන්න මේ C හැඩයට තියෙන නිසා තමයි මේකට C tip කියලා කියන්නේ. මේ tips වල ගහලා තියෙනවා 1 2 3 4 ඔහම අංක ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් 0 ඉඳලා 9 වෙනකන් වගේ තියෙන්නේ. සාමාන්‍යයෙන් 0 ඉඳලා උඩට යන්න මේ nail tip එකේ size එක පොඩි වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ nail bed එකේ size එකටම මේ tip එක තෝරලා ගන්න. එතකොට මේ තියෙන්නේ nail glue එකක්. මේකත් මම මේ ළඟදි Temu එකෙන් order කරේ. මේකත් හොඳටම හොඳයි. අපිට හරියන tips ටික තෝරලා ගත්තට පස්සේ ඒක වෙනම මේ විදිහට තියාගෙන අපි tip එකට මේ විදිහට glue එක පොඩ්ඩක් ගා ගන්න. ඊළඟට අපිට තියෙන මේ විදිහට අපේ natural nail එකට මේ විදිහට tips ටික අලව ගන්න. මේක ටිකක් හරියට පරිස්සමින් කරගන්න ඕන දෙයක්. මේක අපි nail එකට අලව ගද්දී එකපාරම ගම් ගාලා nail එකට කෙලින්ම තියන්න එපා. glue එක ගාලා ඉවර වෙලා nail එකට පොඩ්ඩක් තියලා ඊට පස්සේ ඉස්සරහට මේ විදිහට චුට්ටක් තල්ලු කරන්න. තල්ලු කරලා ඉවර වෙලා මේක පොඩ්ඩක් වෙලා හයි වෙනකන් අල්ලගෙන ඉන්න. නියපොත්ත ඇදේට අලව ගන්න එපා. එහෙම වුණාම කැත වෙනවා. ඒ නිසා හරියට කෙලින් අලව ගන්න බලන්න. ඒ වගේම තමයි glue එක ඕනාට වඩා ගා ගන්නත් එපා. අඩුවෙන් ගා ගන්නත් එපා. ටිකක් ඔයාට තේරෙන විදිහට පොඩ්ඩක් ගාන්නටම ගා ගන්න බලන්න. මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා. හැබැයි අපහැදිලි තැනක් වගේ මොකක් හරිම තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. මේ විදිහට ඇඟිලි ඔක්කොටම nail tips ටික අලව ගත්තට පස්සේ අපි client ගේ කැමැත්ත අනුව එයාට ඕන ගානට මේක කොට කරගන්න ඕනේ.
අනිත් දේ තමයි අපි මේ විදිහට ටිප් එක කට් කරගනිද්දි මේ විදිහට ටිප් කට එකක් තමයි යූස් කරන්නේ. අපේ අර නැචරල් නේල්ස් කපන කට එකෙන් නෙවෙයි අපි මේ ටිප් කට් කරගන්න ඕනේ. මොකද කියනවා නම් අපි ඒකෙන් මේක කට් කරගන්න ගත්තොත් මේ ටිප් එක පැලෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට ටිප් කට එකක් තමයි මේකට ඕනේ. මම මේ ටිප් කට එක ගෙන්න ගත්තේ AliExpress එකෙන්. හැබැයි දැන් අවුරුද්දක් විතර වෙනවා මේක ගෙන්නගෙන. මේ විදිහට මේක කට් කරගනිද්දී ක්ලයන්ට් ඉල්ලන දිගට වඩා තව චූට්ටක් දිග තියලා තමයි අපි මේක කට් කරගන්න ඕනේ. මොකද කියනවා නම් අපි මෙහෙම කට් කරලා ඉවර වෙලත් ආයිමත් ෆයිල් කරනවා බෆ් කරනවා. එතකොට තව චුට්ටක් කොට වෙන්න බලනවා. ඒ නිසා ටිකක් දිග තියලා කපා ගන්න. ඊළඟට ක්ලයන්ට් ඉල්ලන ෂේප් එක අපි මේ විදිහට ෆයිල් එකෙන් ෆයිල් කරලා ලස්සනට හදලා දෙන්න ඕනේ. මේ විදිහට ෂේප් එක හදද්දී දෙපැත්ත බැලන්ස් එකේ ලස්සනට නීට් එකට කරන්න උපරිම try එකක් දෙන්න. එතකොට ෆිනිෂ් එක හරිම ලස්සනට එනවා. ඔයාලට කැමති විදිහේ ෂේප් එකක් හදාගන්න පුළුවන්. ෆයිල් කරගනිද්දී කොයිම වෙලාවකවත් කියුටිකල් ඒරියා එකේ වදන්න එපා. එතකොට ඉක්මනට තුවාල වෙලා ලේන් හැම බලනවා. ඊළඟට අපි අලවගත්ත ටිප් එකේ ෂයින් එකත් අපි මේ විදිහට රිමූව් කරලා දාන්න ඕනේ ෆයිල් එකෙන්. ආයෙමත් කියන්නම් ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට ඔයාලට රිප්ලයි කරන්නම්. දැන් මම මේකට ඇක්‍රලික් බිල්ඩ් එක තමයි දාන්න යන්නේ. මම අද දාන්නේ ට්‍රාන්ස්පේරන්ට් එක. මේ තියෙන්නේ ඇක්‍රලික් බ්‍රෂ් එක නම්බර් 10. එතකොට මේ තියෙන්නේ මොනම එක? මේ තියෙන්නේ මොනම දාගන්න ග්ලාස් එකක්. මේක හරියම පොඩි ග්ලාස් එකක්. ඊළඟට මම මේකට මොනම ටිකක් දාගෙන අර බ්‍රෂ් එක පොඩ්ඩක් මේකේ පොඟෝලා ගන්නවා. මම තව දෙයක් කියන්න හිටියේ. මම මේ බ්‍රෂ් එක ගත්තේ මට මතක විදිහට AliExpress එකෙන්. මේක නම්බර් 10. හැබැයි මේක හරියම පොඩි බ්‍රෂ් එකක්. මේකෙන් ටිකක් ඇක්‍රලික් බිල්ඩ් එක දාන්න අමාරුයි. ඔයාලට පුළුවන් නම් ෆැන්සි පොයින්ට් එකේ තියෙන නම්බර් 10 බ්‍රෂ් එක ගන්න. බ්‍රෂ් නම් ඔන්ලයින් ඕඩර් කරන්න එපා. මේ තියෙන්නේ ඇක්‍රලික් පවුඩර් එක. මේ ඇක්‍රලික් පවුඩර් එකයි මොනම එකයි මම ගත්තේ කොළඹි. මේ විදිහට බ්‍රෂ් එක මොනම එකේ පොඩ්ඩක් පොඟවලා මේ විදිහට පොඩි බෝලයක් වගේ තුඩට ගන්න. ඊළඟට තියෙන්නේ අපේ නේල් බෙඩ් එකට මේ ඇක්‍රලික් පුරව ගන්න එක තමයි. මේක ඉතින් සිමෙන්ති දානවා වගේ වැඩක්. ඔයාලා නේල් බෙඩ් එකේ ඇක්‍රිලික් ගොඩක් පුරව ගන්න එපා. එතකොට මේක ෆයිල් කරලා යවන්න ටිකක් අමාරුයි. ෆැන්සි පොයින්ට් එකේ තියෙන නම්බර් 10 බ්‍රෂ් එක ගන්න පුළුවන් නම් ඔයාලට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් ගන්න. නේල් ටිප් එක නිකන් අලවලා තියන්න බෑ. එතකොට ඒක කැඩිලා යනවා. මොකද ඒකේ කිසිම හයියක් නැති නිසා. ඒක තමයි අපි මේ විදිහට ඇක්‍රිලික් බිල්ඩ් එකක් හරි ජෙල් බිල්ඩ් එකක් හරි දාන්න ඕනේ. මේ විදිහට නේල් එකට ඇක්‍රිලික් පුරවලා මේක ටිකක් විනාඩි 10ක් විතර තියන්න ඕනේ. එතකොට මේක හොඳටම වේලෙනවා. මේ නේල්ස් දාන වැඩේ නම් ටිකක් අමාරුයි. ඒ වගේම ටිකක් පොඩි කාලයක් යනවා වැඩිපුර. ඒ විතරක් නෙමේ ගොඩාක් පරිස්සමට කරන්න ඕන දෙයක්. හැබැයි ඔයාලා මේක ආසාවෙන් ඉගෙනගෙන ආසාවෙන් කළොත් ඔයාලට පුළුවන් හොඳ ඉන්කම් එකක් හොයාගන්න. මේක ඇක්‍රලික් දාලා ඉවර වෙලා වේලුණාට පස්සේ ආයි ෆයිල් කරලා වැඩිපුර ඇක්‍රලික් ටික අයින් කරලා අපි ෂේප් එකයි හදාගන්න ඕනේ. මම ඒ වීඩියෝ කෑල්ල අරන් නැහැ. ඊළඟට තියෙන්නේ අපි කැමති කලර් එකක් ගා ගන්න. ඊට කලින් අපි මේ විදිහට බේස් කෝඩ් එක ගාලා ඉන්න ඕනේ. මේවා අර normal nail polish වල බේස් කෝඩ් නෙමේ. මේ බේස් කෝඩ් එක අනිවාර්යෙන් වේලෙන්න UV lamp එකකට දාන්න ඕනේ. අනිවාර්යෙන් බේස් කෝඩ් එකක් ගාලා තමයි අපි කලර් එක ගන්න ඕනේ. බේස් කෝඩ් එක ගාලා අපි තප්පර 60ක් මේක UV lamp එකට දාලා වේලලා ඊළඟට අපි කලර් එක ගන්නෙ. බේස් කෝඩ් එකක් ගාලා කලර් එක ගෑවහම කලර් එක හොඳට අල්ලලා හිටිනවා. අපි බේස් කෝඩ් එක එතකොට টොප් කෝඩ් එක කලර්ස් ගාගද්දී අපේ ඇඟිලි වලත් ගෑවෙනවනේ. ඉතින් අපි UV lamp එකට දාන්න කලින් ඒ වටේට ගෑවුන් ටික හොඳට ක්ලීන් කරලා තමයි UV lamp එකට දාන්න ඕනේ. බේස් කෝඩ් එක ගාලා තප්පර 60ක් UV lamp එකේ වේලලා ඊළඟට ඔයාලට කැමති කලර් එකක් ඔයාලට පුළුවන් මේ විදිහට දාගන්න. මම මේ UV lamp එක ගත්තෙත් ඔන්ලයින්. හැබැයි මේක ගත්තේ නම් FB එකේ මාකට් ප්ලේස් එකේ. YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා අපි nail art එකක් දාගන්න විදිහ, අපි colours match කරගන්න විදිහ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති colours අරගෙන කැමති color එකක් මේ විදිහට දාලා nail art එකක් එහෙම ලස්සනට දාගන්න. ඔයාලා nail polish ගාද්දී එකපාරක් ඒ කියන්නේ එක coat එකක් විතරක් ගන්න එපා. අනිවාර්යෙන් double coat ගන්න. මම ලා නිල්, තද නිල්, එතකොට ෂයින් කලර් එකක් මේ ඔක්කොම දාලා තමයි අද nails කරගන්නේ.
ඔයාලත් කැමති විදිහට ක්‍රියේටිව් විදිහට හිතලා ලස්සනට nails කරන්න try කරන්න. ඔයාලා මේ විදිහට ලස්සනට nails දාද්දී අනිවාර්යෙන් ඔයාලඟට clients ලා එයි. ඉතින් එතකොට ඔයාලට ගෙදර ඉඳන් උනත් හොඳ income එකක් ගන්න පුළුවන් මෙහෙම nails කරලා. ඔයාලා දන්නවා දැන් nails වලට ගොඩාක් ඉල්ලුමක් තියෙනවා. දැන් යන price range එක අනුව ඔයාලට දවසට එක client කෙනෙක්ගේ nail set එකක් කරගත්තත් ඔයාලට දවසට 5000ක income එකක් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා.